හෙලෝ තෙරුවන් සරණ හැම දිනාටම ඔන්න මම අද තරම් අව ලස්සන වීඩියෝ එකක් ඒ තමයි ඕගොල්ලන්ට මේ සතිය කොහොමද කියන එක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මොකද ඕගොල්ලෝ හැම සතියකම බලන් ඉන්නවා සතිය රීඩින් එකක් මේ සතිය කොහොම වෙයිද කියලා ඕගොල්ලෝ මගෙන් නිතරම අහනවා. එහෙමත් නැත්නම් ඔයා ඩේලි වීඩියෝස් වලට දැන් පුරුදු වෙලා ඉන්න කෙනෙක්. ඕගොල්ලෝ දන්නවා මම හැමදාම මොන හරි වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරන් එනවා. විශේෂයෙන්ම දවස කොහොමද කියලා. එහෙම නැත්නම් X ගැන ඒ වගේ ගොඩාක් වීඩියෝස් මං අරන් එනවා නම්බර්ස් ගැන වගේම මං ඉස්සරහට ඔයාට කියලා දෙන්නම් නෝ කන්ටැක්ට් ඉන්න කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගන්නේ කොහොමද එහෙම නැත්නම් කතා කරන්නේ නැත්නම් ඒ වගේ කෙනෙක් කතා කරන්න කොහොමද ඇට්‍රැක්ට් කරගන්නේ කියන වීඩියෝස් එහෙමත් මං ඉස්සරහට අරන් එනවා ඒ වගේම තමයි තව වීඩියෝස් ගොඩාක් මං ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි දැන් යන් මේ සතිය රීඩින් එක ගැන බලන්න අපේ සතිය කොහොමද කියන එක පර්සනල් රීඩින් ඕන කවුරු හරි ඉන්නවනම් මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා අරගෙන මැසේජ් එකක් දාන්න අක්කේ පර්සනල් රීඩින් ඕන කියලා. එතකොට ඔයාට පුළුවන් මාත් එක්ක පෞද්ගලිකව සම්බන්ධ වෙලා ඔයාගේ තොරතුරු හැම දෙයක්ම ඔයාට දැනගන්න. ඉස්සරහට මොකද්ද වෙන්නේ මොනවද කරන්න ඕනේ ඒ වගේ ගයිඩන්ස් ඔයාට ගොඩාක් ගන්න පුළුවන්. රයිට් අපි බලමු මේ සතිය කොහොමද කියලා. ඉතින් අගෝස්තු මාසෙ කියන්නේ struggle and success කියන නම්බර් එක මම ඔයගොල්ලන්ට කිව්වා නම්බර් 8 represent කරන්නේ struggle and success. ඔයා මහන්සි වෙන තරමට ඔයාට ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා මහන්සි වෙන්න අමතක කරන්න එපා. ඔහේ ඉන්නේ නැතුව දෙයියෝ දෙනකන් දෙයියෝ කරනකන් කියලා බලන් ඉන්නේ නැතුව මොනෝම හරි දෙයක් ක්‍රියාත්මක කරන්න කොහොම හරි ඉස්සරහට යන්න හිතට ධෛර්යය ගන්න. අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන සක්සස් එක ඔයාට මේ මාසේ හම්බ වෙනවා කියන එක මං කිව්වා. ස්ට්‍රගල් තියෙනව නැත්තේ නෑ. නමුත් බලාපොරොත්තු වෙන සක්සස් එක අනිවාර්යයෙන්ම ඔයාට තියෙනවා. අපි බලමු මේ සතියේ ඔයා කොයි වගේ දේවල් වලට මුහුණ දෙයිද කියන එක. විශේෂයෙන් මේ සතියේ මං ආයෙත් මතක් කරනවා ඕන්න මං දැන් කියලා ඉවරුණා විතරයි. මෙතන කියන්නේ දෙයියෝ දෙනකන් දෙයියෝ කරනකන් කියලා බලන් ඉන්න එපා. විශේෂයෙන්ම ඔයා මොන හරි දෙයක් ප්ලෑන් කරනවා නම් මොන හරි දෙයක් හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් කලින් හිතුවනම් ප්ලෑන් කරා නම් මේ මාසේ පටන් ගන්න ක්‍රියාත්මක කරන්න දෙපාරක් හිතන්න එපා. පුංචියට හරි එක ස්ටෙප් එකක් හරි ඉස්සරහට තියනවා නම් ඔන්න මේ සතිය ඔයාට ගොඩාක් හොඳයි. මොකද මාසය ගැනත් කියවෙනවා සතිය ගැනත් කියවෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඔයා මේ මහන්සි වෙන දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න පටන් ගන්න. බිස්නස් එකක් වෙන්න පුළුවන්. ක්‍රෂ් එකක් ඉන්නවා නම් එයාට අප්‍රෝච් කරන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා එන්ගේජ් වෙලා ඉන්න කෙනෙක් නම් විවාහය ප්ලෑන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යාළුවා ඉන්න කෙනෙක් නම් එයාත් එක්ක අනාගතය ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. අපි ඊළඟ ස්ටෙප් එකට යන් කියන එක. ඒ වගේ ඔයා ෆයිනෑන්ෂල් පැත්තෙන් උනත් මොනවම හරි පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩාක් හොඳයි. ඔන්න මෙතන කියන විශේෂම පහුගිය කාලේ ඔයා මහන්සි වෙච්ච දේවල් වල ඔයාට ප්‍රතිඵල හම්බ වෙනවා වගේම මෙතන ෆයිනෑන්ෂල් පැත්තෙන් මේ සතිය අලුත් පටන් ගැනීමක්. සල්ලි මිලමුදල් පැත්තෙන් අලුත් පටන් ගැනීමක් මේ සතිය අනිවාර්යයෙන්ම ඔයාට තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් හිතට ධෛර්යය ගන්න, හිතට ශක්තිය ගන්න. ඔයා මේ මහන්සි වෙන දේවල් ක්‍රියාත්මක කරන්න. මොකද දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගොඩාක් ඔයාට තියෙනවා. ඔයා ඒ පටන් ගන්න, ඔයා ඒ ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්න දේවල් වලට ලොකු සපෝට් එකක් ඔයාට ඒකෙන් හම්බ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඒ දේවල් හරියට ප්ලෑන් කරලා කරගන්න. පුංචියට වුණත් කමන්නේ කරන්න. මොකද මෙතන කියන්නේ ගොඩාක් බල ඉන්න එපා පටන් ගන්න කියන එක. අනිත් එක තමයි විශේෂ කාරණාවක් විදිහට මෙතන කියනෝනේ රණ්ඩු සරුවල් වලට මේ සතියේ පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. වාද විවාද වලට රණ්ඩු සරුවල් වලට අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා ඉග්නෝර් කරන්න අනවශ්‍ය දේවල් ඔක්කොම පුළුවන් තරම් හිතේ සැනසීමෙන් ඉන්න. කාත් එක්කවත් ආගියු කරන්න යන්න එපා. කාත් එක්කවත් ගැටෙන්න යන්න එපා. කවුරු හරිවත් එක්ක රණ්ඩු සරුවල් වලට එනවා නම් කවුරු හරිවත් එක්ක ගැටෙයි කියලා ඔයාට හිතෙනවා නම් පොඩ්ඩක් එතනින් අයින් වෙන්න. එහෙම නැත්නම් ඔයාගේ හිත එහෙම නැත්නම් ඔයා කතා කරන එක පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් මොනවා හරි හිත වෙන පැත්තකට යවා ගන්න. ඒ කියන්නේ ඔයාට හිතෙනවා නම් කාට හරි කතා කරන්න ඕනෙම කියලා දැන තමන්ට ඒ පුද්ගලයාගෙන් ප්‍රශ්න ඇති වෙයි කියලා ඒ වගේ තැන්වල ඉන්න යන්න එපා. ඒ වගේ තැන්වල කතා බහ කර ඒ තැන්වල රණ්ඩු වෙවි එල්ලි ඉන්න යන්න එපා. එතනදි වෙන්නේ ප්‍රශ්න දුර දිග යන එක විතරයි. ඔයිට වැඩිය ටිකක් වගකීමෙන් මේ සතිය තුළ ඔයා ක්‍රියාත්මක කරනවා නම් දේවල්. එහෙම නැත්නම් ඔයා හරියට ඩිසිප්ලින් තියාගෙන යනවා නම් මේ සතිය ගොඩක් හොඳයි කියන එක මෙතන කියනවා. ටිකක් අර ඔයා ඔහේ යන්නම් වාලේ යන ගතිය ටිකක් වැඩි. අනිත් එක තමයි
ඇස් වහකට වහ ඔයාට ගොඩාක් තියෙනවා. මේ සතිය ඔයාට සමහරට හිතෙන්න පුළුවන් ඔක්කොම ඔයා වැඩ කටයුතු අතරමඟ නතර කරන්න තියෙන ඉඩකඩ වැඩි ගොඩක් කලාවට මම ඒකයි කිව්වේ පටන් ගන්න දේවල් පටන් ගත්ත දේවල් මහන්සියෙන් කරගෙන යන්න. මොකද මේ සතිය ඔයාට සමහර තැන්වලදී මට කරන්න බැරි වෙයිද? මම කොහොමද මේක කරන්නේ? අච්චර ප්‍රශ්න එනවා මෙච්චර ප්‍රශ්න එනවා අර බාධා එකක් ඉවරනකොට එකක් කෙරවලක් නැතුව ප්‍රශ්න එනවා මම මොකද්ද කරන්නේ කියලා ඔයා ස්ට්‍රෙස් වෙනවා නම් මට කියන්න තියෙන ස්ට්‍රෙස් වෙන්න යන්න එපා හේතුව තමයි ඔයා නොදකින පැත්තක් මෙතන තියෙනවා ඔයාට නොපෙනෙනවා වුණාට ඔයා නොදකිනවා වුණාට ඔයාට නොදැනෙනවා වුණාට අනිවාර්යයෙන්ම ඔයා ස්ටෙප් එකක් ඉස්සරහට තියෙනවා කියන්නේ ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් ෆයිනෑන්ෂල් පැත්තෙන් වුණත් ස්ටේබිලිටි එක කියන එක ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයාට තියෙන දැනුමෙන් ප්‍රයෝජනය ගන්න. ණයට සල්ලි දෙන්න යන්න එපා. ණයට සල්ලි ගන්න යන්න එපා. මෙතනදී විශේෂයෙන් මතක් කරන දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ ශක්තියෙන්, හිතේ ධෛර්යයෙන් මේ සතිය ගොඩාක් තැන්වලදී ඉස්සරහට යයි. මම අර කලින් කිව්වා වගේ කාටවත් සල්ලි දෙන්න කරන්න යන්න එපා. දුන්නොත් දුන්නා ගන්න බැරි වෙන ගතිය මේ සතිය තුල ගොඩාක් පෙනෙනවා. ඉතින් මොන හරි සල්ලි කාට හරි දෙන්න හිතාගෙන ඉන්නවා නම් පොඩ්ඩක් එයාට කියන්න මම තව ටික දවසකින් දෙන්නම් කියලා පොඩ්ඩක් දවස් 2-3ක් හරි ඇරලා ඉල්ලන ප්‍රමාණයට වැඩිය උදව්වක් වශයෙන් නම් කරන්නේ ඉල්ලන ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් හරි අඩුවෙන් දෙන්න උත්සාහ කරන මොකද ඔයා ඒ ඉල්ලන ගානම දෙනවා කියන්නේ සමහර අයට වටිනාකමක් නැති වෙනවා අපිට අපෙන් ගන්න ඒගොල්ලෝ වැඳ ආවට ආපහු ඉල්ලනකොට ඔයාට වැඳ තමයි මේ පුද්ගලයා ගාවට යන්න වෙන්නේ අනේ දෙන්න කියලා. ඉතින් ඒ වගේ සිටුේෂන් අපි හැමෝගේම ලයිෆ් වල තියෙනවා. ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ ගනුදෙනු කරද්දී. ඒ වගේම තමයි මෙතන තව කියන කාරණයක් වඩා පපුවේ අමාරු තියෙන කෙනෙක් නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න මෙතන ටිකක් ශරීර සෞඛ්‍ය පැත්තෙන් කකුල් අමාරු සහ පපුවේ අමාරු. එහෙම නැත්නම් ඇස්වල ඔයාගේ මොන හරි වේදනාවක් තියෙනවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් බෙහෙත් ගන්න ඇස් පේන ගතිය වැඩි මේ එච්චර හරි නෑ වගේ නම් පේන ගතිය ටිකක් මදි වගේ නම් ඇස් වලින් කඳුළු එනවා වගේ නම් ඇස් දනවා වගේ නම් පොඩක් බලලා බෙහෙත් ගන්න අමතක කරන්න එපා. මෙතන ශරීර සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් ඒ කරුණු කාරණා පෙනෙනවා විශේෂයෙන්ම කොන්දේ අමාරුව, ඇස්වල වේදනාව, ඒ වගේම තමයි කකුල් අමාරුව, පපුවේ අමාරුව වගේ දේවල් මෙතනදී පෙනෙනවා. ඒක නිසා මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම වගකීමෙන් කටයුතු කරන්න. හිත හැමෝතැනම යන ගතිය වැඩි. ඔයාට එක දෙයකට ફોකස් කරලා ඒ දේවල් එක්ක ඉන්න අමාරු ගතිය මෙතන පෙන්නනවා. ඔයා තීරණ දෙක තුනක ඉන්නවා. මං අරක කරනවද මේක කරනවද එහෙම කරනවද මෙහෙම කරනවද කිය ඔයා ගොඩාක් සිටුේෂන් වල හිර වෙන්න තියෙන ඉඩකඩ වැඩි මේ සතියේ කරන කියන දේවල් ටිකක් අර ආදරේ පස්සේ එහෙම පන්නන ගතිය වැඩි කරන වැඩ කටයුතු පැත්තක තියලා. හැඟීම් වලට වහල් වෙන ගතිය වැඩි. රිලේෂන්ෂිප් එකක හිටියත් තව අය ගැන තියන්නේ හිතන්න තියෙන ඉඩකඩ එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක නැත්නම් ඕනට වැඩිය ඒ හැඟීම් වලින් ඕනට වැඩිය අරයත් හොඳයි මෙයාත් හොඳයි අරයත් එක්ක කතා කරත් හොඳයි කී ඔයා පොඩ්ඩක් අර ආදරේ පස්සේ දුවන ගතිය වැඩි. ඉතින් ඒක නිසා ඉමෝෂන්ස් ඔයාගේ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න එක ගොඩාක් මෙතන වැදගත්. අනිත් එක මෙතන විශේෂයෙන්ම කියනවා දෙමව්පියොත් එක්ක තියෙන කනෙක්ෂන් එක හදාගන්න. අම්මයි තාත්තා එක්ක ආදරෙන් කතා කරන්න, ඒගොල්ලන්ට අවශ්‍ය ඉමෝෂනල් සපෝට් එක දෙන්න. ඒගොල්ලොත් එක්ක ඉස්සරහට ගමනක් යන්න ඔයිට වැඩිය උත්සාහ කරනවා නම් ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ ඔයාගේ තියෙන හිතේ දුක වේදනාව වෙන්න පුළුවන්, ඔයාගේ අදහස් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක බෙදාගෙන ඔයා ඉස්සරහට යනවා මෙතන හොඳයි කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. මොකද දෙමව්පියන්ගේ ආශිර්වාදය වාට ගොඩාක් තියෙන කෙනෙක්. හිතුවක්කාර වෙන්න එපා, මුරණ්ඩු වෙන්න එපා, බාධක ආවට ඒවට එකින් එක මුහුණ දෙන්න. ඔක්කොම එකපාර විසඳන්න තියාගන්න එපා. ප්‍රශ්න එනකොට එකින් එක විසඳ ගන්න උත්සාහ කරන්න. එහෙම කරගත්තොත් ඔයාට මේ සතිය ගොඩාක් හොඳයි කියන එක තමයි මෙතන කියන්නේ. ශරීර සෞඛ්‍ය පැත්තෙන් අර මං කිව්ව කරුණු කාරණා වලදී පරිස්සම් වෙන එක ගොඩාක් වැදගත්. ඉතින් ඔයාට විශේෂයෙන් දීර්ඝ රීඩින් එකක් අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාලා තියන්න අක්කි මට පර්සනල් රීඩින් ඕනේ කියලා. ඔයාට පැය භාගයක කාලයක් හම්බ වෙනවා. ටයිම් එක ඊට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. ඔයාට රීඩින් එක බුක් කරගන්න දවසේම ඔයාට රීඩින් එක ගන්න පුළුවන්. මම රෑ 12ට හරි ඔක්කොගෙම රීඩින් ඉවර කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම අවශ්‍ය නම් මැසේජ් එකක් දාලා තියන්න අක්කි පර්සනල් රීඩින් ඕනේ කියලා. එතකොට ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න පර්සනල් රීඩින් එකක් කරා. ඉතින් ඔයාගේ මේ සතිය ආදරණීය වාසනාවන්ත ලස්සනම සතියක් වෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න, ආදරෙන් ඉන්න.